හරි ෆයිනන්ෂල් මනේජ්මන්ට් වල අපි ඉන්ට්‍රඩක්ෂන් එක තමයි කතා කරන්නේ. තකොට ඉන්ටඩක්ෂන් එක ගත්තාම ඉන්ටඩක්ෂන් එකේදී අපි ෆයිනන්ෂල් මනේජ්මන්ට් වල බැක්ග්‍රවුන්් එක ඒ කියන්නේ මොකක්ද මේ සබ්ජෙක්ට් ඒරියා එකේ අපි කතා කරන්නේ කියන එක තමයි අපි මෙතනදී මේන්ලි බලන්නේ. එතකොට ඔයාලට මෙතනදී මේ ෆයිනන්ෂල් මැනේජ්මන්ට් වලදී ෆයිනන්ෂල් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද? ෆයිනන්ෂල් මැනේජ්මන්ට් වල ඔබ්ජෙක්ටිව් එක මොකක්ද? සහ ෆයිනන්ෂල් මැනේජ්මන්ට් ඩිසිෂන්ස් වර්ග මොනවද කියන එක මේ ෆයිනන්ෂල් මැනේජ්මන්ට් ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේදී කවර් කරගන්න පුළුවන්. ඒතර ෆයිනන්ෂල් මැනේජ්මන්ට් ගත්තාම ෆයිනන්ෂල් මැනේජ්මන්ට් වල ඩෙෆිනිෂන් එක ගත්තොත් හරි definition of financial management definition of financial management ගත්තොත් ඔයාලා ටියුට් එකත් රිෆර් කරන්න මම ඒකත් එක්කම එක්ස්ප්ලেইন කරන්නම්. එතකොට definition එක ගත්තාම මේකේ කියනවා financial management is concerned with acquisition, financing and management of asset. ඒ කියන්නේ financial management වල focus කරනවලු මෙන්න මේ කියන areas ගැන. හරි. එකක් තමයි acquisition acquisition and financing acquisition, financing and management acquisition, financing and management of asset. ඒ කියන්නේ financial management වල asset acquisition, asset financing, ඒ කියන්නේ asset acquisition, asset financing කියලා කියන්නේ asset එක දැන් හිතන්නකෝ අපි acquire කරනවා නම් ඒ asset එක ගන්න ඕන කරන fund requirement එක satisfy කරන හැටි තමයි financing වලින් කතා කරන්නේ. හරි acquisition, financing and management of asset. ඒ කියන්නේ අපි asset එක acquire කරගත්තට පස්සේ කොහොමද ඒ asset එක maintain කරන්නේ? management කරන්නේ. ඒක manage කරන්නේ කොහොමද ඒ asset එක කියන එක මේ overall financial management එක ඇතුලේ කතා කරනවා කියලා තමයි කියන්නේ. එතකොට මෙතන කියනවා financial management is concerned with acquisition, financing and management of assets. Management of asset with some overall goal in mind. With some overall goal in mind. With some overall goal. With some overall goal in mind. හරි. එතකොට මේ ෆයිනෑන්ස් දැන් මේ කියන ඩෙෆිනිෂන් එකේ කියන විදිහට ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියලා කියන්නේ acquisition of asset, acquisition of asset, financing of asset and management of asset with some overall goal in mind. ඒ කියන්නේ දැන් අපි asset එකක් ගත්තාම අපි ඒ asset එක use කරන purpose එකක් තියෙනවා. එක්කෝ අපි revenue generation activities වලට මේ asset එක පාවිච්චි කරනවා. නැත්නම් rental purpose එකකින් අපි මේ asset එක පාවිච්චි කරනවා. මේ වගේ purposes තියෙනවා asset එකක් use කරනකොට. අන්නේ intention එක ඇතුව අපි asset එකක් acquire කරනවා නම් finance කරනවා නම් ඒ කියන්නේ asset එක ගන්න ඕන කරන funds acquire කරනවා නම් සහ asset එක manage කරනවා සම්බන්ධව තියෙන දේවල් වලට තමයි මෙතනදී financial management කියලා කියන්නේ. හරි. ඒතර financial management is concerned with the acquisition, financing and management of asset with some overall goal in mind. හරි. මෙතන මේ කතා කරන overall goal in mind කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ගත්තාම ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල තියෙනවා overall objective එක. හරි. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් FM කියලා කියමුකෝ අපි මේක. FM. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල තියෙනවා overall objective එක. ඒ කියන්නේ overall objective of financial management කියලා අපි මේකට කියනවා. overall objective of financial management. එතකොට මේ overall objective එක තමයි financial management වල overall objective එක තමයි maximize shareholders wealth. හරි. maximize
shareholders wealth. ඒ කියන්නේ කොටස්කරුවන්ගේ ධනය නැත්නම් අයිතිකරුවන්ගේ ධනය උපරිම කරන එක තමයි මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල මේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. හරි. එතකොට අපි මේක කියනවා maximizing the shareholders wealth. The shareholders wealth. එතකොට දැන් අපි කම්පැනි එකක් ගත්තොත් ඒ කම්පැනි එක ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ මේ ෂෙයා හෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන එක. නැත්නම් කම්පැනි එකනේ ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක ගත්තොත් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල කම්පැනි එක විතරක් නෙමෙයි ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක ගත්තාම ඒකේ ඔබ්ජෙක්ටිව් වෙන්නේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල ඔබ්ජෙක්ටිව් වෙන්නේ ෂෙයා හෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන එක. එතකොට ෂෙයා හෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරනකොට ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්නේ කොහොමද කියන එක ගැන ඊළඟ ප්‍රශ්නයක් එනවා. හරි. how කොහොමද මේ ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්නේ? හරි. එතකොට මේ ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්න නම් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එක කරන ෆයිනෑන්ෂල් මැනේජර් කෙනෙක් විදියට. ඒ කියන්නේ දැන් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් ඒරියා එක සබ්ජෙක්ට් ඒරියා එක හැන්ඩල් කරන කෙනාට අපි කියනවා ෆයිනෑන්ෂල් මැනේජර් කියලා. එතකොට ෆයිනෑන්ෂල් මැනේජර් කෙනෙක් හැමතිස්සෙම මේ ෆර්ම් එකේ ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් වෙන විදියට තමයි ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් ගන්න ඕනේ. එහෙනම් ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්න නම් ඉෆෙක්ටිව් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඩිසිෂන්ස් ගන්න ඕනේ. එහෙනම් මේ ෂෙයාහෝල්ඩර්ගේ වෙල්ත් එක මැක්සිමයිස් කරන්නේ ඉෆෙක්ටිව් ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් අරගෙන. හරි. how to maximize කියන එකකින් ඔයාලට ආන්සර් එක දෙන්න පුළුවන්. obtain effective financial management decisions. Obtain effective financial management decisions. Shall management decisions. obtain effective financial management decisions. එතකොට financial management decisions ගන්නකොට ඒ financial management decisions asset acquire කරන එක සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. හරි. එතකොට asset එකක් acquire කරනකොට අපි බලන්න ඕනේ ඒ asset එකෙන් company එකේ wealth එක increase වෙන්න නැත්නම් shareholder wealth එක increase වෙන්න මේ machine එක නැත්නම් ඒ asset එක organization එකට contribute කරනවද කියලා. හරි. ඒ කියන්නේ ඒ asset එක මේ shareholder wealth maximization කියන objective එක achieve කරගන්න help වෙනවද නැද්ද කියන එක අපි බලන්න ඕනේ. හරි. එතකොට කොහොමද asset එකක් acquire කරන වෙලාවේදී අපි මේ asset එක company එකේ shareholders ලගේ wealth එක maximize කරන්නවද නැද්ද කියන එක අපි analyze කරන්න ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති අපි ගන්නවා decisions වර්ගයක් capital budgeting decisions කියලා. එතකොට capital budgeting decisions වල අපි capital budgeting කරන්න ටෙක්නික්ස් කිහිපයක් යූස් කරනවා. එකක් තමයි NPV යූස් කරනවා, payback period method, profitability index ඔය වගේ අපිට මේ capital budgeting සම්බන්ධයෙන් ඒ කියන්නේ asset acquisition එක සම්බන්ධයෙන් ගන්න decisions වලදී අර NPV වගේ calculations යූස් කරන්න පුළුවන්. එතකොට MPV වගේ ටෙක්නික්ස් යූස් කරලා පුළුවන් මොන ඇසෙට් එකද කම්පැනි එකට වැඩිම ෂෙයාහෝල්ඩර් වෙල්ත් එක මැක්සිමයි කියන්නේ ඒ ෂෙයාහෝල්ඩර් වෙල්ත් එක මැක්සිමයිස් කරන්න මොන ඇසෙට් එකද වැඩියෙන්ම කන්ට්‍රිබියුට් කරන්න කියන එක ඩිසයිඩ් කරන්න. එතකොට ඒ මත ඉඳලා අපිට පුළුවන් ඇසෙට් ඇක්වයර් කරන වෙලාවේදී මොන ඇසෙට් එකෙන්ද අපිට වැඩිම net present value එකක් දෙන්නේ කියන එක බේස් කරගෙන ඒ ඇසෙට් එක ඇක්වයර් කරන්න. එතකොට ඒ ඇසෙට් එක through පුළුවන් අර shareholder wealth maximization කියන එක achieve කරගන්න. ඒ වගේම තමයි අපි දැන් acquisition එක ගැන කිව්වේ. හරි. acquisition එක ඊට පස්සේ asset finance. දැන් හිතන්නකෝ අපි asset එකක් ගන්න යනකොට අපිට ඒ asset එක ගන්න අපි ගාව දැනට existing funds ටික adequate නැහැ කියලා. ඒතකොට ඒ existing funds ටික adequate නැති වුනහම අපි කරන්නේ අපිට ඒ ෆන්ඩ්ස් ටික ගන්න පුළුවන් available source එකක් අපි search කරනවා. එක්සාම්පල් එකක් විදිහට බැංක් ලෝන් එකක් හිතන්නකෝ. අපි බැංක් ලෝන් එකකට approach වෙනවා. ඒ asset එක business එකක් විදිහට අපි ඒ asset එක purchase කරන්න අපි බැංක් ලෝන් එකට approach වෙනවා.
ඒතර බැංක් ලෝන් එකට ඇප්‍රෝච් වෙනවා කියන්නේ එතන කම්පැනි එක පැත්තෙන් කම්පැනි එකට ඉන්ට්‍රස් කොස්ට් එකක් චාර්ජ් කරනවා. තව බැංක් චාර්ජස් චාර්ජ් කරනවා. ඒ වගේ අර එක එක කොස්ට් වර්ග තියෙනවා බරෝවින්ස් වලට අදාළ. ඒතකොට මේ බරෝවින්ස් වලට අදාළ කොස්ට් එක ගන්නකොට බිස්නස් එකක් විදියට අඩුම කොස්ට් ඔෆ් එකක් ඒ කියන්නේ කොස්ට් එකක් තියෙන. අපි ඔකට කියනවා ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී කොස්ට් ඔෆ් කැපිටල් කියලා. එතකොට බරෝවින් කොස්ට් ඔෆ් කැපිටල් එක බරෝවින් කොස්ට් එක මිනිමයිස් වෙන අපි ෆයිනෑන්සින් මෙතඩ් එක තමයි යස් කරන්න ඕනේ අපේ මේ ෂයා හෝල්ඩ වෙල් මැක්සිමයිසේෂන් කියන එක ඇචව් කරනවන. හරි එතකොට හැම වෙලාවකදිම අපි ෆයිනෑන්සින් කරනකොට ඒ කියන්නේ අපි ඇසෙට් ඇක්වයර් කරන්න ඕන ෆන්ඩ්ස් ටික වෙන තැනකින් ඒ කියන්නේ එක්ස්ටර්නල් සෝර්ස් එකකින් නම් ගන්නේ එක්ස්ටර්නල් සෝර්ස් එකේ කොස්ට් එක මිනිමයිස් වෙන ෆන්ඩ්ස් සෝර්ස් එක තමයි අපි තෝරගන්න ඕනේ. හරි එක්සාම්පල් එකක් විදිහට සරලව හිතන්න සිම්ප්ලි හිතන්නකෝ. ඔයාලට සිම්ප්ලි හිතුවොත් අඩුම ඉන්ට්‍රෙස්ට් කොස්ට් එකක් තියෙන බැංක් ලෝන් එක තමයි අපි එතනදී ගන්න ඕනේ. එහෙම වුණාම කොස්ට් එක අඩු කිරීම හරහා අපිට පුළුවන් මේ ෂෙයා හෝල්ඩර් වෙල්ත් එක මැක්සිමයිස් කරන්න. හරි. එතකොට ෆයිනෑන්සින් ඉම්පැක්ට් වෙන්නේ ෂෙයා හෝල්ඩර් වෙල්ත් මැක්සිමයිසේෂන් එකට ඒ විදිහට. ඒ වගේම තමයි දැන් ඇසෙට් එක ඇක්වයර් කරාට පස්සේ ඇසෙට් එක අපි මැනේජ් කරන්න ඕනේ. ඇසෙට් එක මැනේජ් කරනකොට අපි ඇසෙට් එක අපි බිස්නස් පර්පස් යූස් කරනවා නැත්නම් අපි ඇසෙට් එක රෙන්ට් අවුට් කරනවා. ඒ වගේම තමයි ඇසෙට් එක ඒකේ ඉෆෙක්ටිව් යූස් එක ඒ කියන්නේ මැක්සිමම් කැපැසිටි එකකින් යූස් කරන්නේ ඇසෙට් එකට ටයිම් ටු ටයිම් ඉම්ප්‍රූව්මන්ට්ස් කරනවා. ඒ වගේ ඇසෙට් එක මැනේජ්මන්ට් එක ගැනත් ඩිසිෂන්ස් ගන්න ඕනේ. ඒතකොට ඒවා සම්බන්ධයෙන් මේ ඩිසිෂන්ස් ගන්න මේ සබ්ජෙක්ට් ඒරියා එකට තමයි කියන්නේ මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා. ඒතකොට දැන් මේ ඩිෆිනිෂන් එක ඇතුලේ කියනවා acquisition financing management of asset with some overall goal in mind. ඒතර overall goal එක තමයි මේ shareholder wealth maximization එක. ඒතර මේ overall goal mind එක කොහොමද achieve කරගන්නේ? achieve කරගන්නේ asset acquire කරලා asset වලට financing ඒ asset වලට ඕන කරන funds requirement finance කරලා සහ ඒ asset එක manage කරලා තමයි මේ asset එකට අදාළ share මේ asset එකේ මේ shareholder wealth maximization කියන objective එක achieve කරගන්නේ. හරි එතකොට දැන් ඔයාට මේ ඩෙෆිනිෂන් එකේ ඇතුළෙම පේනවා මොන වගේ ඩිසිෂන්ස් ද ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඇතුළේ තියෙන්නේ කියලා. එකක් තමයි ඇසෙට් ඇක්විසිෂන් එකත් එක්ක රිලේටඩ් වෙන ඩිසිෂන්ස් තියෙනවා. ෆයිනෑන්සින් ඩිසිෂන්ස් තියෙනවා. හරි එකක් කියමු ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන්ස් තියෙනවා, ෆයිනෑන්ෂල් ඩිසිෂන්ස් තියෙනවා. තව ඉස්සරහට එනවා ඩිවිඩන්ඩ් ඩිසිෂන්ස්. ඒ වගේ එක එක ඩිසිෂන්ස් වර්ග තියෙනවා. ඒතකොට මේ දිහා බැලුවම වට බේසික් ඩිසිෂන්ස් ටිකක් හොයාගන්න පුළුවන්. එකක් තමයි ෆයිනෑන්සින් ඩිසිෂන්. අනිත් එක ඇසෙට් මැනේජ්මන්ට් ඩිසිෂන්ස්. හරි ඒ වගේ ඩිසිෂන්ස් තියෙනවා. තව ඉස්සරහට තව අලුත් ඩිසිෂන්ස් එනවා. ඒවත් එතකොට ඒ තැන්වලදී කතා කරමු. ඕක තමයි ඩෙෆිනිෂන් එක මේන් ඩෙෆිනිෂන් එක. එතකොට තව ඩෙෆිනිෂන් එකක් තියෙනවා. Financial management is the process of planning, organizing, directing and controlling the financial activities of the organization. හරි කියන ඕගනයිසර් සාමාන්‍ය අපි මැනේජ්මන්ට් වල තියෙනවනේ කොටස් හතරක් මැනේජ්මන්ට් වල තියෙන කොටස් හතරක් තමයි ප්ලෑනින් ඕගනයිසින් ඩිරෙක්ටින් ඇන්ඩ් කන්ට්‍රෝල්. හරි ඕකනේ මැනේජ්මන්ට් කියලා කියන්නේ. එතකොට මේ මැනේජ්මන්ට් දැන් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා කියන්නේ බිස්නස් එකේ තියෙන ෆයිනෑන්ෂල් ඇක්ටිවිටීස් ඕගනයිස් කරන එක ප්ලෑන් කරන එක ඕගනයිස් කරන එක ඩිරෙක්ට් කරන එක සහ කන්ට්‍රෝල් කරන එක තමයි ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියන්නේ කියලා අනිත් ඩෙෆිනිෂන් එකකින් කියනවා. ඊට පස්සේ කියනවා it focuses on how to acquire, use and manage the fund effectively achieve the organization goals. ඒ කියන්නේ අර උඩ ඩෙෆිනිෂන් එකම තමයි කතා කරන්නේ. අපි මුලින්ම මේ කතා කරපු ඩෙෆිනිෂන් එකම තමයි අර පල්ලෙනුත් කතා කරන්නේ. කොහොමද ඇසෙට් එකක් එක්වයර් කරන්නේ? කොහොමද ඒ ඇසෙට් එක යූස් කරන්නේ? සහ ඒ ඇසෙට් එක ඒ වගේම තමයි කම්පැනි එක ඇතුලේ තියෙන ෆන්ඩ්ස් කොහොමද මැනේජ් කරන්නේ? ඉෆෙක්ටිව්ලි මැනේජ් කරන්නේ කොහොමද කියන එක තමයි මේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඇතුලේ කතා කරන්න කියලා කියනවා. හරි. ඒතර ඔයගේ බේසික් සිම්ප්ලි ඩෙෆිනිෂන් එකක් ඔයාගේ ඔළුවේ තියානවා නම් ගොඩක් හොඳයි. හරි. එතකොට අර මේ තියෙන ටියුට් එකත් රිෆර් කරලා මේ ටියුට් එකත් රිෆර් කරලා ඔයා මේක හදන්න. ඒ කියන්නේ ඔයා මේක පාඩම් කරගන්න.
ඊට පස්සේ ඔබ්ජෙක්ටිව් ඔෆ් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කියලා තියෙන ඩියුට් එකේ. ඒතර ඔබ්ජෙක්ටිව් එක දැන් අපි කතා කරා මොකද්ද ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක කියලා ෆර්ම් එකේ. ෆර්ම් එකේ ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක තමයි ඒ කියන්නේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල ඕවරෝල් ඔබ්ජෙක්ටිව් එක තමයි maximizing the shareholders wealth. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ ධනෙ උපරිම කිරීම තමයි ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල මේන් ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. නැත්නම් අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් කියලාත් අපි ඔකට කියනවා. හරි. අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් of financial management. Ultimate objective of financial management. හරි. ultimate objective of financial management කියලා කියනවා. හරි. ඊළඟට මෙතනදී ඊළඟ අපි පොයින්ට් එක ගත්තොත් ඊළඟට කියනවා ඒ කියන්නේ objective of financial management ඇතුලේ කියනවා primary objective of the financial management is maximizing shareholders wealth. හරි දැන් අපි ඒක දානවා. ඊට පස්සේ කියනවා wealth maximization refers to increasing the net worth of the shareholder by making the market value of the firm's shares. කොහොමද මේ shareholders කියලාගේ wealth එක maximize කරන්න පුළුවන් කියලා කියන්නේ? මේ shareholders ලගේ wealth එක maximize කරන්න පුළුවන් අපි effective financial management decisions ගත්තොත් තමයි. තර කොහොමද ඇත්තටම shareholders ලගේ wealth එක maximize වෙන්නේ? shareholders ලගේ wealth එක maximize කර වෙන්නේ company එකේ shares වල share price එක increase වුණොත් තමයි. හරි. මෙතන SP කියලා කියන්නේ share price company එක shares වල share price එක increase වුණාම ඒ company එකට පුළුවන් shareholders wealth maximization එක කියන එක achieve කරගන්න කියලා පුළුවන් කියලා තමයි එතනින් කියන්නේ. හරි. ඒතර share price එක increase වෙන්න ඒ company එකේ share market එකේ company එකට අදාළව තියෙන market capitalization එක වැඩි වෙනවා. ඒතර market capitalization එක වැඩි වෙනවා කියලා කියන්නේ company එකට share market එක ඇතුලේ තියෙන reputation එකත් වැඩි වෙනවා. හරි. ඒ කියන්නේ wealth එකත් වැඩි වෙනවා. එතකොට ඒකෙන් වෙන්නේ automatically shareholders ලගේ wealth එක maximize වෙන එක. එතකොට හැමතිස්සෙම අපි මේ ගන්න decisions වලින් අපේ share price එක increase වෙන එක නොවෙන එක තීරණය වෙනවා. හරි. ඒක නිසා තමයි අපි කියන්නේ මේ effective financial decisions මත තමයි මේ shareholder wealth maximization කියන එක achieve කරගන්න පුළුවන් කියලා. එතකොට effective financial management decisions ගන්නවා නම් අන්න ඒ තැන්වලදී ඔයාට shareholders share price එක increase කරලා ඔයාට achieve කරගන්න පුළුවන් shareholder wealth maximization කියන objective එක. ඒක තමයි එතනින් ඔයාට අදහස් කරන්නේ. It is the modern, long-term and holistic approach to financial decisions making. හරි. එහෙම කියන holistic approach එකක් කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට key concept කියලා මෙතන දාලා තියෙනවා. ඒතකොට මෙතන කියනවා the value of the firm is determined by the present value of its future cash flows discounted at an appropriate rate of return cost of capital. ඒ කියන්නේ දැන් wealth එක කියන එක company එක wealth එක කියන එක measure කරන්න පුළුවන් business valuation වලදී අපි කතා කරනවා business valuations මේ ලෙවල් එකේදී ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් බේසික් ලෙවල් වලදී ඔයාලට ඉගෙන ගන්න නැහැ. ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් වලට යද්දී තමයි මේ බිස්නස් වැලුවේෂන් කියන කොටස් ටික කතා කරන්න තියෙන්නේ. හරි. ඒතොර ඒ තැන් වලදී බිස්නස් වැලුවේෂන් ඔයාලා ඉගෙන ගනි. එතකොට බිස්නස් එකක් වැලියු කරන්නේ ඇත්තටම ඒ බිස්නස් එකට අදාළ ෆ්‍රී කෑෂ් ෆ්ලෝස් තියෙනවනේ, ෆියුචර් කෑෂ් ෆ්ලෝස් තියෙනවනේ. මේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ප්‍රසන්ට් වැලියු කරලා තමයි අපි කැල්කුලේට් කරන්නේ අපි ඒ බිස්නස් එකේ වෙල්ත් එක කොච්චරක්ද කියලා. හරි. ඒ බිස්නස් එකේ වෙල්ත් එක කොච්චරක්ද කියලා. හරි. එතකොට බිස්නස් වැලුවේෂන්ස් වලදී ඔයාට ඔය future cash flows to shareholders ඒවා ටික කතා කරනවා. දැන් හැබැයි මේ ලෙවල් එකේදී ඔයාට බිස්නස් වැලුවේෂන් හම්බ වෙන්නේ නැහැ. ටිකක් ඇඩ්වාන්ස් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී තමයි වෙල්ත් වැලුවේෂන් පැත්ත ටිකක් කතා කරන්නේ. හරි. එතකොට දැනට ඒක පොඩ්ඩක් තියන්න. ඒක ලොකුට හිතන්න එපා. ඊළඟට
features of wealth maximization. තර මේ ෆීචර්ස් දැන් බිස්නස් එකක් ගත්තාම බිස්නස් එක දැන් ඉස්සල්ලද අපි ට්‍රඩිෂනලි දන්න විදියට බිස්නස් එක මේන් පර්පස් එක අපි ඇව්වොත් අපි කියන්නේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කිය. හරි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් හරි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියල තමයි අපි කියන මේන් ඔබ්ෙක්ටිව හැබැයි අපි ෆයිනන්ශල් එකන කවන්ටින් වල නම් අපි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් ගෙනත්තම් කවන්ටින් වල නැත අපි ඕරෝල් අපේ තින අන්ඩස්ටන්ඩක් ගත්තොත් අපි මේන් අප ලටන එක ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කරන තමයි බිසගේ මේන් ඔබ්ෙක්ටව ගල් හැබැයි ඊට වඩා වැඩි දෙයක් ෆයිනන්ශල් මනේජ්මන්ට ලෙදි කතා කරනවා ඒක තම අපි කියන්නේ වෙල්ත් මැක්සිමයිසේෂන් wealth maximization හරි ඔන්නොයි කියන ඔබ්ජෙක්ටිව් දෙක තමයි තියෙන්නේ හරි අපි මේන්ලි දන්න කොටස් දෙක එතකොට දැන් අපිට දැන් තැවල එක්සෑම් එකට යනකොට සාමාන්‍යයෙන් මෙන්න මෙතනින් ක්වෙස්චන් එකක් ටෙස්ට් කරන්න පුළුවන් මොකක්ද මේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් එකයි වෙල්ත් මැක්සිමයිසේෂන් කියන එක අතර තියෙන ඩිෆරන්ස් එක එක්ස්ප්ලේන් කරන්න කියලා වට ක්වෙස්චන් එකක් පේපර එක දෙන්න පුළුවන් එතකොටවා දැනගන්න තියෙන්න ඕනේ මොකක්ද මේ දෙක අතර තියෙන වෙනසක් කියලා ක්ලියර් එතකොටවා දැනගන්න ඕනේ මොකක්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා හරි මේක එක්සැමිනබල් පොයින්ට් එකක් ඒ නිසා මේක හොඳට නෝට් කරලා තියාගන්න එක්සැමිනබල් පොයින්ට් හරි එතකොට මම මේකදී වාට මේකේ අපි නෝට් එක පෙන්නන්න එතකොට බලන්න දැන් මෙන්න මෙතන්ට ආපුවාම ද මේක කියන විදියට මේක කියන විදියට the features of wealth maximization කියන එක තමයි අපි කතා කරන්නේ features wealth maximization features of wealth maximization features of wealth maximization features of wealth maximization හරි ඒක තමයි දැන් අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ. ඒතකොට එක ෆීචර් එකක් තමයි මේ wealth maximization වල එක ෆීචර් එකක් තමයි මේක long term focus concept එකක්. දැන් profit maximization ගත්තාම අපි හැම year එකකදීම continuously නැත්නම් repetitively profit එක calculate කරනවා. හරි repetitively profit එක calculate කරනවා. හැබැයි wealth maximization කියලා කියන්නේ long term focus කරලා කරන දෙයක්. ඒ කියන්නේ ඒක අපිට wealth maximization කියන එක එක අවුරුද්දෙන් achieve කරගන්න බැරි වෙන්න පුළුවන්. හරි. එතකොට මේ wealth maximization එක long term focus කියලා තමයි අපි කතා කරන්නේ. හැබැයි profit maximization එකේදී අපි බලාගන්නේ short run එක ගැන. හැබැයි wealth maximization එකට එනකොට ඒකේ long term focus එක ගැන අපි බලනවා. එතකොට මෙතන explanation එක දීලා තියෙන්නේ encourage sustainable financial performance and future growth. හරි ද ප්‍රොෆිට් එකකින් බලන්න ප්‍රොෆිට් එක කියන්නේ අතරම growth එකක් නෙමෙයි. ප්‍රොෆිට් එක කියලා කියන්නේ වාගේ income minus expenses. හරි during the year වෙච්ච income ටිකයි ඒකට අදාළ expenses ටිකයි අපි consider කරපුවාම අපිට එන profit එක during the year profit එක තමයි profit maximization කියලා කියන්නේ. හරි last year එකත් එක්ක බලද්දී this year එකේ profit එක කොහොමද maximize වුණාද කියන එක තමයි බලන්නේ. හැබැයි long මෙතන wealth maximization එකට එනකොට අපි wealth maximization එකේදී long term focus තමයි කරන්නේ. ඒ කියන්නේ එතනදී අපිව encourage කරනවා sustainable financial performance and future growth. ඒ කියන්නේ එක අවුරුද්දක් විතරක් profit generate කරන එක නෙමෙයි. හොඳ financial decisions අරගෙන ඒකෙන් continuously business එකේ financial performance and future growth එක improve කරන එක ගැන තමයි මේ wealth maximization එකෙන් බලන්නේ. හරි
ඒ කියන්නේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් එකේ අපි එක එකක් ફોකස් කරගෙන එකේ කොහොමද ප්‍රොෆිට් එක මැක්සිමයිස් කරන්න කියලානේ බලන්නේ. හැබැයි වෙල්ත් මැක්සිමයිසේෂන් එකේ නෑ කන්ටිනියස්ලි ඒ කියන්නේ සස්ටේනබල් විදියට ෆයිනෑන්ෂල් පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් කරන ගමන් කොහොමද ෆියුචර් growth එක වැඩි කරගන්නේ කියන එක තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් එක ඇතුලේ බලන්නේ. හරි. ඒක තමයි මෙතන අපිට කියන්නේ long term focus කියන්නේ. හරි. එතකොට මේකේ අදාළ explanation එකත් ඔයාගේ ටියුට් එකේ තියෙනවා. ඒකත් refer කරන්න. long term focus. long term focus. හරි. ඊට පස්සේ කියනවා consider risks and uncertainty. හරි. consider risks and uncertainty. ඒකෙන් මොකක්ද මීන් වෙන්නේ? දැන් ඔයා ප්‍රොෆිට් එක දැන් ඔයා SLFRS වෙන SLFRS වලට අනුව නැත්නම් LKS වලට අනුව ඔයා ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරනකොට ඔයා ඒ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරනකොට ඉන්කම් වල එක්ස්පෙන්සස් වල රික්ස් එක කොච්චරද ඒකේ අන්සර්ටිනිටි කොහොමද කී කන්සිඩර් කර කර ඉන්නේ නෑනේ. ඔයා කරන්නේ ඇක්රූවල් බේසිස් එක බේස් කරගෙන during the year profit එක income and expenses use කරලා කැල්කියුලේට් කරනවා. එතනදී අපි මේ අපිට අපේ ඉන්කම් එකේ රික්ස් එක කොච්චරද එක්ස්පෙන්ස් එකේ රික්ස් එක කොච්චරද ඒව කන්සිඩර් කර කර ඉන්නේ නෑනේ. හරි. හැබැයි අපි මේ වෙල්ත් මැක්සිමයිසේෂන් එකට එනකොට අපි කන්සිඩර් කරනවා මේ රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටි කියන එක. හරි. ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී අපි බේසිකලි කතා කරන නැත්නම් අපි ලාර්ජ්ලි කතා කරන ටොපික් එකක් තමයි මේ රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටි කියලා කියන්නේ. නැත්නම් අපි කියනවා රික්ස් ඇන්ඩ් රිටර්න් කියලා. හරි. ඒ කියන්නේ අපේ තියෙන කෑෂ් ෆ්ලෝස් වල තියෙන රික්ස් මොනවද අන්සර්ටනිස් මොනවද කියන එක මේ සබ්ජෙක්ට් එක ඇතුලේ අපි කතා කරනවා. ඒතකොට වෙල්ත් මැක්සිමයිසේෂන්ස් වලදී ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්ස් වලදී වගේ නෙමෙයි අපි රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටි කන්සිඩර් කරනවා. රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටිස් රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටිස් අපි කන්සිඩර් කරනවා. හරි. එතකොට රික්ස් ඇන්ඩ් අන්සර්ටිනිටිස් කන්සිඩර් කරන නිසා තමයි ඔයාලා දැන්ට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඉගෙනගෙන තියෙනවා නම් ඒ තැන්වලදී ඔයාලා සමහර කෑෂ් ෆ්ලෝස් ඒ කියන්නේ ෆියුචර් කෑෂ් ෆ්ලෝස් ප්‍රසන්ට් වැලියු එකට කන්වර්ට් කරනවා. හරි. ඒ කියන්නේ දැන් ඔයාලා A level වල accounting වල තියෙනවානේ NPV calculation එකක්. ඒතකොට NPV calculation එක කරනකොට ඔයාලට මතකද අපි සාමාන්‍යයෙන් අර year wise බෙදලා ඒ කියන්නේ 1 0 1 2 3 කියලා ඔහොම බෙදලා ඒක එක year එකට අදාළ cash flows identify කරගෙන ඒ cash flows discount කරා discount rate එක use කරලා හරි වට්ටම් සාධකී කියලා සිංහලෙන් කියන්නේ වට්ටම් සාධකී use කරලා discount කරනවානේ. ඒ discount කරන්නේ future cash flows ටික. future cash flows ටික අරගෙන ඒ future cash flows එක year එකට අදාළ discounting rate එකෙන් multiply කරලා අපි ප්‍රසන්ට් වැලියු එක ගන්න. වර්තමානගේ ගන්න. හරි. අන්න ඒ කරන්නේ future cash flows වල තියෙන risks එක කන්සිඩර් කරලා අපි cash flows එක අද තියෙන වැලියු එකට ගේනවා. හරි. අන්න ඒ දේ අපි ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලදී කරන දෙයක්. හරි. එතකොට මේ risks and uncertainties කන්සිඩර් කරන එක අපි මේ wealth maximization එක ඇතුලේ කරනවා. එතකොට මෙන්න මේ තැන්වලදී තමයි මේ risks and uncertainties involve වෙන තැන්වලදී තමයි ඔයාට discounting factors ඕන වෙන්නේ. discounting factors ඕන වෙනවා, compounding factors ඕන වෙනවා, annuities ඕන වෙනවා. හරි. compounding factors, discounting factors, annuities. හරි. ඒ වගේ ගොඩක් දේවල් අපි මෙන්න මේ කොටස් වලදී කතා කරනවා. හරි. risks and uncertainties වලදී කතා කරනවා. හරි. ඒ වගේම තමයි අපි මේ wealth maximization එක කතා කරනකොට wealth maximization එක ඇතුලේ අපි කතා කරන තවත් major concept එකක් තමයි time value of money. දැන් ඔයාලට කිව්වනේ මම අර අපි NPV calculations කරනකොට net present value calculation කරනකොට එක year එකකට අදාළව ඒ කියන්නේ year 1 වලදී ඔයාට එන cash flow එක ඔයා discount කරනවා. year 2 වලදී ඔයාට එන cash flow එක අදාළ ඒ date කියන්නේ year එකට අදාළ discounting factor එක use කරලා discount කරනවා. ඒ කියන්නේ එක years වලදී අපිට එන cash flows වල values උත් different වෙනවා.
හරි කෑෂ් ෆ්ලෝස් වල වැලියුස් ඩිෆරන්ට් වෙනවා. ඒකට හේතුව තමයි මේ ටයිම් වැලියු ඔෆ් මනි කියලා කියන්නේ. හරි. එතකොට මේ වෙල්ත් මැක්සිමයිසේෂන් කියන ඔබ්ජෙක්ටිව් එක ඇතුලේ අපි ටයිම් වැලියු ඔෆ් මනි කියන කන්සෙප්ට් එකත් යූස් කරනවා. හැබැයි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්ස් ඔයා කරනකොට ඒ කියන්නේ ඉන්කම් ඇන්ඩ් එක්ස්පෙන්සස් බලනකොට SLFRS ඔය LKS වලට අනුව එතනදී අපි ටයිම් වැලියු ඔෆ් මනි කියන එක යූස් කරන්නේ නැහැ. හරි. හැබැයි අපි ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලට එනකොට මේ ටයිම් වැලියු ඔෆ් මනි කියන කන්සෙප්ට් එක largely discuss කරනවා. හරි. හරි. එතකොට ඒක වෙනම සෙෂන් එකක් විදිහට යන්නේ. එතකොට එයාට මේ කන්සෙප්ට් එක වෙනම කතා කරන්න පුළුවන්. එතකොට wealth maximization කියන objective එක achieve කර ගන්නකොට ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ time value of money කියන එක ගැන. ඒ වගේම තමයි cash flows වල තියෙන risks and uncertainties ගැන දැනගන්න ඕනේ. හරි. මේ දේවල් කතා කරන්න තියෙනවා. හරි. ඊළඟට ඊළඟට quantitative and objective. Quantitative and objective. Quantitative and objective. මොකක්ද ඒකෙන් මීන් කරන්නේ? quantitative and objective කියන එකේ මීන් කරන්නේ share price is an observable and measurable indicator. Observable and measurable indicator. The wealth maximization එක කරන්නේ කොහොමද? අපි wealth එක maximize කරන්නේ share price එක increase කරලා. එතකොට share price එක කියලා කියන්නේ observable input එකක්. කොහොමද අපි share price බලන්නේ? ඔයා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකට ගියොත් ඔයාට කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එක යූස් කරලා පුළුවන් එක එක කම්පැනිස් වල ෂෙයාර්ස් ප්‍රයිස් කොච්චරද කියලා බලන්න. හරි. ඒ වගේම තමයි ෂෙයාර් ප්‍රයිස් එක මෙෂර් කරන්නත් පුළුවන්. ඒක නිසා අපි කියනවා මේ wealth maximization කියන concept එක quantitative and objective කියලා. හරි. quantitative and objective කියලා. ඊට පස්සේ තව තියෙන ෆීචර් එකක් තමයි wealth maximization වල තව ෆීචර් එකක් තමයි wealth maximization වල අපිට හම්බ වෙන align with shareholders interest. Align with shareholders interest. ඇයි එහෙම කියන්නේ? shareholdersලාගේ interest එකත් එක්ක inline වෙනවා කියන්නේ? මොකද wealth maximization එකෙන් කරන්නේ shareholdersලාගේ wealth එක increase කරන එක. හැබැයි profit maximization එකෙන් කියන එකෙන් කරන්නේ මොකක්ද? profit maximization කියන එකෙන් කරන්නේ during the profit එක maximize කරන එක. profit එක maximize කරොත් ඒකෙන් කාගේද ඉන්ක්‍රිමෙන්ට්ස් වැඩි වෙන්නේ? ද ප්‍රොෆිට් එක මැක්සිමයිස් කරන්න බිස්නස් එකේ ඉන්න බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා ඉන්වෝල්ව් වෙනවා. ද ෂෙයා හෝල්ඩර්ස්ලා and බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා කියන්නේ සෙපරේට් පාර්ටිස් නේ. ඒ කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලව තමයි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලව පත් කරන්නේ. එතකොට බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලා තමයි කම්පැනි එකේ ඩේ ටු ඩේ ඔපරේෂන් එකට ඉන්වෝල්ව් වෙන්නේ නෝමලි. හරි. එතකොට ෂෙයා හෝල්ඩර්ස් and බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස්ලාගේ ඉන්ට්‍රස්ට් එකිනෙකට අපි ප්‍රක්ටිකලි ගත්තොත් ඉන්ට්‍රස්ට් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඉන්ට්‍රස්ට් එකිනෙකට වෙනස් වෙනකොට එයාලා අතර conflict of interest එකක් ක්‍රියේට් වෙනවා. conflict of interest කියලා කියනවා. conflict of interest එකක් කියන්නේ මොකක්ද? shareholders මේන්ම ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ shareholder wealth maximization එක. හැබැයි board of directors ලා බලන්නේ එයාලගේ remuneration increase කරගන්න. business එකක් ඇතුළේදී එයාලගේ remuneration increase කරගන්න තමයි බලන්නේ. එතකොට යාලගේ remuneration increase වෙන්නේ during the යාලගේ profit එක increase වුණොත් තමයි. profit එක increase වුණොත් එයාලට හම්බ වෙන bonus ප්‍රමාණයත් වැඩි වෙනවා. හරි. එයාලට හම්බ වෙන bonus ප්‍රමාණයත් වැඩි වෙනවා. එතකොට මේ board of directorsලා හැමතිස්සෙම බලන්නේ කොහොම හරි කරලා profit එක increase කරන්න. හරි. ඒ profit එක increase කරන දේවල් වලින් කම්පැනි එකට harmful දේවල් වෙන්නත් පුළුවන්. එහෙම harmful දෙයක් වුණොත් ඒකෙන් වෙන්නේ කම්පැනි එකේ share price එක decrease වෙනවා. ෂෙයා ප්‍රයිස් එක ඩික්‍රීස් වුණොත් ඒකෙන් කම්පැනි එකේ shareholder wealth maximization කියන ඔබ්ජෙක්ටිව් එක achieve කරගන්න බෑ. අන්න එහෙම වුණොත් එතන conflict of interest කියන එකක් create වෙනවා. හරි. ඔබ තව ඉස්සරහට කතා කරනවා මම මේ සරලව කිව්වේ. එතකොට හැමතිස්සෙම මේ wealth maximization කියන ඔබ්ජෙක්ටිව් එක shareholdersලත් එක්ක shareholdersලාගේ interest එකත් එක්ක align වෙන concept එක. හරි. ඔන්න ඔය කියන features අපිට මේ wealth maximization කියන ඔබ්ජෙක්ටිව් එක ඇතුලේ දකින්න පුළුවන්.
හරි. ඊට පස්සේ ඔය ටික තමයි වෙල්ත් මැක්සිමයිසේෂන් එක ඇතුළේ අපි කතා කරන්නේ. ටේබල් එකත් රිෆර් කරන්න. තව ඔයාලට ඕනනම් ඔයාලට යූස් කරන්න පුළුවන් තව හොඳ වෙබ්සයිට් එකක් තමයි මාත් අන්ඩර්ග්‍රැජුවේට් ඉන්න කාලේ යූස් කරපු වෙබ්සයිට් එක තමයි ඉන්වෙස්ටෝපීඩියා කියන වෙබ්සයිට් එක. ඒකේ ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලට අදාළව ඉන්ට්‍රොඩක්ෂන් එකේ ඉඳන් ඔයාට ෆුල් ලෙවල් එකේ ඇඩ්වාන්ස් ලෙවල් එකකට යනකම් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ෆ්‍රී ඉගෙන ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි ඉන්වෙස්ටෝපීඩියා කියලා කියන්නේ. ඒකෙන් ඔයාට තව ඇඩිෂනල් දේවල් කියවලා එකේ තියෙන දේවල් කියවලා ඔයාට තව නෝට් එක මීට වඩා ඉම්ප්‍රූව් කරගන්නත් ඕනම් පුළුවන්. මේක රිෆරන්ස් බුක් බේස් කරලා හදලා තියෙන්නේ. තව ඔයාට තව දේවල් වගේ සෙල්ෆ් ලර්නින් කරලා වගේ මේ නෝට් එකට මේ නැත්තම් මේ මයින්ඩ් මැප් එකට ඇඩ් කරගන්න ඕන නම් ඒවත් කරන්න ඒක තවත් හොඳයි. ඊට පස්සේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්. ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්. ඊට පස්සේ මෙතන කියනවා ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්. ට්‍රැඩිෂනල් ඔබ්ජෙක්ටිව් එක. ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියලා කියන්නේ අපිට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල හම්බ වෙන ට්‍රැඩිෂනල් ඔබ්ජෙක්ටිව් එක. හරි. ට්‍රැඩිෂනල් ඔබ්ජෙක්ටිව් එක. ට්‍රැඩිෂනල් ඔබ්ජෙක්ටිව්. අපිට ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වල හම්බ වෙන එක ට්‍රැඩිෂනල් ඔබ්ජෙක්ටිව් එකක් තමයි ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියලා කියන්නේ. Profit maximization refers to the goal of increasing monetary gain, I mean profit, from business operation by maximizing the difference between total income and total cost. එතකොට ඒක දන්නවනේ අපි ඒක කතා කරා මෙතන එන්න කලින්. It is the classical or traditional objective. Traditional objective of business enterprises specifically emphasized before the development of modern financial theory. ගැන් මොඩන් ෆයිනෑන්ශල් තියරිය එක එන්න කලින් මේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් කියන ඔබ්ජෙක්ටිව් එක තමයි හයිලයිට් වෙලා තිබ්බේ කියලා තමයි කියන්නේ එතන. හරි. එතකොට ඊළඟට තියෙනවා ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් and ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්ස් වල තියෙන මෙරිට්ස්. ඒ කියන්නේ වාසි සහ අවාසි මොනවද කියන එක තමයි ඊළඟට තියෙන්නේ. හරි. ඊළඟට අපිට කතා දැන් මම අමුතුවෙන් මේක කියන්න යන්නේ ප්‍රොෆිට් මැක්සිමයිසේෂන්ස් වල වාසි මොනවද ඒ වාසි තියෙන මොනවද කියන එක කියන්න යන්නේ නැහැ. දැනටමත් ඔයා දන්න දේවල් තියෙනවා. හරි දැන් මම මේ වෙල්ත් මැක්සිමයිසේෂන් එකෙන් කතා කරපු concept බේස් කරගෙන ඔයා ඒක පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න බලන්න. මොන හරි තේරෙන්නේ නැත්නම් අහන්න මම කියලා දෙන්න. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ conclusions regarding the objective of financial management. හරි. එතකොට අපි ඒ ටික ඊළඟට කතා කරන කොටසෙන් කතා කරමු. ඊළඟ රෙකෝඩින් එකේ කොටසෙන් කතා කරමු.